ඉතින් වෙල්කම් බෑක් කියලා පිළිගන්න ඕනේ ඉතින් අද මේ වීඩියෝස් වලට රියැක්ට් එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. දැන් පළවෙනි එකේ ඉඳලා බලාගෙන යන්න ඉතින් මේ මගේ පළවෙනි මීම් වීඩියෝස් වලට රියැක්ට් එක. හරිද? ඒක නිසා පොඩ්ඩක් ඉතින් ඩාන් ඩූන් වෙලා ඇති. බොරුලට දාලා ඉස්කෝලේ නොගිය නිසා අම්මා බෙහෙත් ගන්න ඇදන් ගිහින් ඩොක්ටර්ට පෙන්නුවාට පස්සේ ඔපරේෂන් කරලා උණ්ඩක පුච්ච අයින් කරන්න යනවා කිව්වහම. හරි දෙක වසරේ මම දෙයියනේ මගේ උණ්ඩක පුච්චි මන් බොරුවක් කරේ නටන්නම් රෑ වෙලා කනත්ත ගාවින් යද්දී උස රෙටක් වගේ එකෙක් ඇවිල්ලා මල්ලි ගින්දර පොඩ්ඩක් නැද්ද ඇහුවා. කන්ෆියුස්ඩ් වුණා බා. මිසිබිය බස් එකේ බ්‍රේක් ගහපු පාරට එහා පැත්තේ හිටපු හයි හීල්ස් දාගෙන හිටපු අක්කා කකුල උඩ හිටගෙන සෝරි මල්ලි අවුලක් නෑ නේද ඇහුවා. බාහිර දෙකක් දාගෙන හිටු මම දැක් සැපරෝ අවුලක් නෑ අක්කේ හරි සනීපයි මට. ගෙදරට වෙලා ඉද්දි එකපාරටම ධනාධිපති ලේකම් කෝල් කරලා හෙට උදේ මුදල් ඇමතිකම් බාර ගන්න පුළුවන්ද ඇහුවාම ඒතර එහෙම ගන්නෑ මොනවා වුණත් අද දානවා මකර කටේ ගැලවෙයි අලවන්න හැම විට වතුර බටේ මන්නී මයන යන හැමතැනම යාළුවෝ හතර වටේ මන්නි දියනා බුදු සරණයි බතල කොටේ ඉගත් මොකද්ද Lightroom pics start ලොයත් නැති වෙන එඩිට් කරලා ප්‍රොෆයිල් පික් එක අප්ඩේට් කරනවා. මගේ රිලා මූණ දැකලා තියෙන යාළුවෝ කවුද බම් මුරවට්ටන්නේ. තව ටික දවසකින් ටවුන් එක ඕලෙවල් ඉවරයි යකෝ. ජනප්‍රිය රැප් ගායක ශාන් පුතා අත්අඩංගුවට. දැන් අර ළමයා ගෙදර එක්කනම් ආවනම් හරිනේ මම හේ ළමයා නෑ අකගඩු වෙහිලා ගියා. දවස් ගාණක් පොලිමේ ඉඳලා ගත්ත පාස්පෝර්ට් එක අක්කගේ බබා බෝනික්කන්ට බෙහෙත් ලියනවා දැක්කම මම අක්කේ මෙහෙ වරින්කෝ වැඩක් පෙන්නන්න. ගෙදර උතුමානන්ට පිටස්තරියෙක් ඇවිත් බල්ලා කියලා කතා කරා. කවුද යකෝ බල්ලා? කෙනෙක් වචනයක් දෙකක් ආදරෙන් කතා කර ගමන් හොඳ තට්ටුවක් මතු වෙලා කියන ඕන දෙයක් කරලා දෙන ලෑස්ති වෙන මොට්ට මම. අදින් පස්සේ ඔබ කියන ඕන මගුලක් කර දීමට බැඳී සිටිමි. ජනප්‍රිය රැප් ගායක ආයි මේක ශාන් පුතා අත්අඩංගුවට. කට උත්තරේ රැප් එකකින් දෙද්දි රාලහමි. පතාගෙන කෙනා වෙත ලියමි. ඉක්මනට වරෙන් මම වයසට යනවා. හොඳ නින්දකට පස්සේ දැන් උදේද රෑද කියලා කල්පනා කරන මම මේ උදේ නෑ මේ අද රෑද කොහෙද අනී මන්ද රෙවුන එක හොදන්න ගිහින් හෑන්ඩ් ෂවර් එක පොකට වතුර පාරේ සැරට ඌ විසික් වෙලා ගිහින් බිත්තියේ වැදුනා. සර් නෑ වැටුන්නේ නෑ පැන්නා. හැදෙන කෙනා කොහෙ හිටියත් හැදෙනවා. ඒකනේ අපේ අම්මා බය නැත්තේ. චුට්ටක් අඩු කරන්න. ඔය අඩු කරේ ෂෝක් එකට. මං වියදම් කරන විදිහ දැකලා කවුරු හරි ඔයාට නම් ඉතින් සල්ලි තියනවනේ කිව්වහම මම සල්ලි නෑ බං මං කිසි වගකීමක් නැති විදියට හැසිරෙන එකෙක්. හොරේ කියපු කට්ටියමයි තමයි හූ කියන්නේ. හොඳම උදාහරණය වස්ති. එයි මොකදුනේ වස්තිකට? කවුද දන්නේ? ලොරියට හට වෙලා මම මැරලා ගියා. එතකොට මන්ද අයියෝ දවල්ට කාපු ගමන් මම දෙකවසරේ මම උඩ බලන්න බිම බලන්න මනාලිගේ හැඩ බලන්න ආති මෙන්න මෙයාගේ හැඩ බලුවා. අනේ යන්න මං තරහයි. නූගතුන් කඩුපුළු තුවක්ක වැනි ආයද අමෝර අනිද්දි බුද්ධිමතාගේ ආවිය වන්නේ පොතේ
විමල් හරි මාගේ මාව රවට්ටලා මගේ පරණ පස්සේ වයි මම මේ කුපාඩියට රැවටුණා දෙවියනි. දෙපාන්දර නැගිට්ටම හරියනවා නම් කුකුලට කොහොම හරියන්න ඕනද? ඇත්ත කුකුලට කොහොම හරියන්න ඕනද? අක්කා මට ගහපු එකට ප්‍රතිපහාර ඒ වෙලාවෙම ලබා නොදී පසුකොට ප්‍රතිඵල ලැබෙන වැඩක් කරන්න යන මව තව ටිකකින් බලා ගන්න පුළුවන් ස්ෆෝටනීය වෙන ආකාරي නෑ. රටම බීතියට පත් කරමින් දෙවුන්දර වෙඩි වරුසාව. රටම පත් කරමින් දෙවුන්දර වරුසාව. පත් කියන කැලලත් අයින් කරනවා. රටම පත් කරමින් දෙවුන්දර වරුසාව. පඳුරක් දා දෙවුන්දරින් දුම්බර පාතරටි. යම් පාන්දරින් ට්‍රිප් එක පාන්දරින් යම් මාතරින් බොසාඩ කරලා දින කුප්පා. මට කාර් එකේ හුලං අයියා. බොසා මට බැන්න බොසා කසාද බැන්ද දැන් මම බොස් දැන් බොස් හරිම ලස්සනයි. සම්පූර්ණ අසයින්මන්ට් පිටින් chat gpt එකෙන් ගහලා ගද්දි chat gpt එක යූසර්ට මුකුත් බෑද බං ලෙක්චර්ස් ගියේම නැද්ද? give me your chat gpt premium code and type it in such a way that copy it. ලිඳෙන් වතුර බීලා එයින් වතුර නාලා ලිඳට ගල් ගසා වතුර බොර කරයි මිනිසා. මෙන්න වීඩියෝ එකක්. මේ මොනවද මේ අම්මෝ මූණ කැත වුණා ෆොටෝස් ගන්න විදිය. thank you. කවුද දන්නේ අන්ෆලෝ කරලා තියෙන්නේ. මෝදේ කොච්චර මාළු හිටියත් මට ඕනි හාල් මැස්සෙක්. අම්මා කියන දේ ගණන් ගන්නෙ නැතුව වෙන කාගේවත් ධර්මයක් නෝන. පෙරලිකද ඇත්ත ඒක නැත්ත සුබි ඒක ඇත්ත නිදි ඒක ඇත්ත මහත් හැදුවා 150ට කොටු කමිස බිලක් දාගන්න පොලිමේ 20 වෙනියට ඉන්න මම ලස්සන හරිම ලස්සනයි. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට මාරුණා කියලා අපි හඳුන් ගන්න ඕනේ නෑනේ. අපි කොහෙට හරි මාරුණා කියලා සූර්යයා හඳුන් ගන්න නෑනේ. පාසල් බිග් මැත් සමයේ අනිත් ඉස්කෝලවල උන් බිග් මැත් තියෙන්නේ ස්කෝල දෙකේ හරි මගේ ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් එදා අපේ පුරාණ මිතුන් මිත්තෝ සීනවා හොඳට ඉගෙනගෙන හොඳ ජොබ් එකක් කරද්දි පවුලේ පාටියකට අම්මලා එක්ක ගියා. දැන් නම් කොල්ලගේ කලවයස හරි මම නෑ නෝනාගේ මොකද්ද හයේ පහරක් පාරේ ගිහින් නීසන්ට ගෙදම අකුරු වගේක් කියවි විද්දි මට රාවල ඇඳුම හදාගත්තා.
හරි මගේ. අලුත් අවුරුද්දට නෑදෑයන්ගේ ළමයි අපේ ගෙදරදී තාම සෙල්ලම් බඩු තියන් සෙල්ලම් කරන මම ඔෆිස් එකේ වැඩ කර කර ඉද්දි එකපාරට මෙහා පැත්තේ එකේ ඔරලෝසුව බලලා හඩේ පහත් වෙලා කියලා කිව්වහම මම පහත් වෙලා ඉතින් මුසයනි අවුරුදු කියලා දඟලන උන් දැක්කා. උඹලට ලෙඩක්ද බෙහෙත් ගනි. බෙල්ලත් ඉදිනවා දැන් මේ අප්‍රේල් 11 සිට 15 දක්වා යන දින වන අනක්කුණ අපිව සම්බන්ධ කරගත හැක. ගෙදරට පැමිණ උපත බොනු ලැබි. අදම දින වෙන් කරා ගන්න. අවුරුද්දට නෑ. ගාල්වල ගිහින් පුතා දැන් මොකද කරන්නේ කියලා අහුවම දෙන්න උත්තරයක් කල්පනා කරන මම. අයියෝ. හැබැයි ඇත්ත කතාව. ඇත්ත. මේ හරිම ලස්සනයි ඒක නම්. අම්මා මානංගනන් වෙනා දැන් නේද ආයේ දැන් නිදිද මම නෑ මම කානා කල්පනා කරනවා ඉවරයි එතනම ඉවරයි ගෙදර මිනිස්සු නිදා ගන්නකම් ඉඳලා වෘද්ධයට දෑගි බෙදෙන ශාස්ත්‍රය හදන්න ඇලගාවට යන මම කාලා බීලා හොර ටික ඉවර කරලා ෆෝන් එක අතට ගත්ත අම්මා චූටි කාලේ පුතේ කියපු අන්ට දැන් මල්ලි කියද්දි මරු අක්කා නෙත්මිට ෆෝන් එක කරන් දෙන්න වැලිකොට දාන මම බෝයි පෙන් දැන් පොඩි එකෙක් නෙමෙයි සුදු ඔයා පොඩ්ඩක් ඉන්නකෝ වැදගත් විදියට මම බෑ ඉන්නේ නෑ පුළුවන් දෙයක් කරන්න අවුරුද්ද ලඟ වුණාම දැන් ඉස්සර දැනෙන අවුරුදු වයිබ් එක දැන් දැනෙන්නේ නැති නිසා හුඟක් අවුලින් ඉන්න මම ඇත්ත අවුලෙන් ඇති නෑ තාම නෑ උදා වූ නව අවුරුද්ද ඔබට පවුලේ සෑම දිනාටම උතුම් දළදා හාමුදුරුවන් වහන්සේගේ පීඩාසිර සියලු යහපත් සියල්ල ඉටුවන සුබ සරක් වේවා නාසරක් වේවා සාමය සතුට පිරි සුබ නවසරක් වේවා එහෙනම් ඉතින් ඔන්න අදට මගේ වැඩෙත් ඉවරයිනේ එහෙනම් මාත් යන්නන්නේ බයි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු එහෙනම් කොල්ලෝ අපි ගියා බයි